Hi loves, welcome to my channel. ඔයා සැලෝන් එකට ගියාම blow dry එකකින් පස්සේ කොණ්ඩේ silky glossy nice volume එකක් තියනවා නේද? හැබැයි ඇත්තටම ගෙදරදී ඒ same look එක recreate කරන්න try කරද්දී ඒ result එක එන්නේ නැති වෙලාවල් තියනවා නේද? මටත් ඒක එහෙමයි. ඒක නිසා the video එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ගෙදරදීම salon blow dry look එකක් ගන්න පුළුවන් easy routine එකක්. Step by step begin කෙනෙකුට පහසුවෙන් follow කරන්න පුළුවන්. So let's get started. හරි, මුලින්ම අපිට ඕන basic tools ටික බලමු. පළවෙනි දේ තමයි හොඳ hair dry එකක්. ඒකේ මේ වගේ nozzle එකක් තියෙන එකක් නම් perfect. මොකද මේ nozzle එකෙන් තමයි air flow එක control කරලා ඒ smooth polished finish එක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට medium size round brush එකක්. මේක almost හැම hair type එකකටම ගැලපෙනවා. ඊළඟට මේ වගේ hair clip එකක් කොණ්ඩේ sections කරගන්න. And of course heat protectant spray එකක් හෝ serum එකක්. මේක skip කරන්න එපා. Because honestly healthy hair is pretty hair. මේ tools ටික තියෙනවා නම් result එක already halfway improve වෙනවා. හරි දැන් hair prep එකට යමු. මුලින්ම කොණ්ඩේ wash කරලා heat protectant apply කරන්න. මට personally මේ step එක skip කරන්න බෑ. මොකද shine එකත් smoothness එකත් මේකෙන් තමයි වැඩි වෙන්නේ. ඊළඟට අපි කොණ්ඩේ roughly dry කරගන්නවා. මෙතනදී dry එක use කරලා ඇඟිලි වලින් කොණ්ඩේ lift කරමින් dry කරන්න. especially roots ටික lift කරන්න. ඒකෙන් natural volume එකක් එනවා. කොණ්ඩේ 70%ක් විතර dry වෙනකම් මේක කරන්න. completely dry කරන්න එපා. next step එකට යද්දී ටිකක් damp වෙලා තියෙන්න ඕනේ. දැන් අපි කොණ්ඩේ section කරමු. මේ clip එක use කරලා bottom layer එකෙන් start කරන්න. මේක honestly පොඩි step එකක් වගේ පේන්න පුළුවන්. හැබැයි final result එකට huge difference එකක් දෙනවා. හරි දැන් main part එක. round brush එක roots වලට place කරලා dryer එක top එකෙන් පටන්ගෙන කොණ්ඩේ පහළට ගෙනියන්න. මේකෙන් තමයි freeze එක control වෙලා smooth shiny look එක එන්නේ. දැන් slowly brush එක roll කරගෙන hair එක dry කරන්න. ටිකක් tension එකක් තියෙන්න ඕනි. ඒකෙන් shape එක nice වෙලා set වෙනවා. එක side එකක් කරලා same method එකෙන් අනිත් side එකත් කරන්න. section එකක් ඉවර වුණාම next section එකට move වෙන්න. මේ විදිහට මුළු කොණ්ඩෙටම repeat කරන්න. ends inward curl කළාම soft natural look එකක් තමයි ලැබෙන්නේ. top section එකට එද්දී ටිකක් extra lift එකක් දෙන්න for that volume. ඉවර වුණාට පස්සේ කොණ්ඩේ අල්ලන්න එපා. කොණ්ඩේ ටිකක් සීතල වෙන්න දෙන්න. මම personally setting spray use කරන්නේ නැහැ. ඒ වෙනුවට argan oil ටිකක් use කරනවා. මේ විදිහට oil බින්දු 2-3ක් ends වලට apply කරන්න. මේකෙන් ලස්සන expensive shine එකක් හම්බ වෙනවා. දැන් ඔයාට පුළුවන් ගෙදරදීම salon blow dry look එකක් easy කරගන්න. try කරලා comment එකක් දාන්න result එක කොහොමද කියලා. වීඩියෝ එක useful නම් like එකක් දාන්න. channel එක subscribe කරන්න.
I'll see you in the next one. Bye.